හැම අවස්ථාවකදීම ඔබතුමා ලෝකයේ අනෙකුත් දියුණු සහ නොදියුණු රටවල් සමග ලංකාව සංසන්දනය කරමින් ඉතාම හොඳ සාරපූර්ණ විග්‍රහයක් කරන ඔබතුමාගේ කතාව අතරතුරේදී. නමුත් ඔබතුමාගේ කතාවේදී ඔබතුමා සභාගත කරා යම් සංඛ්‍යා දත්ත සහිත ලේඛන කිහිපයක්. ඒවායේ නිවැරදිතාවය සම්බන්ධයෙන් ඔබතුමා නිසැකවම සහතික වුණා මේවායේ මූලාශ්‍රය තමුන් බවට සහතික කරමින්. හැබැයි මට මතක් වෙනවා ගරු විපක්ෂ නායකතුමා අපේ දිස්ත්‍රික්කයේ කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම නගරයේ තිබ්බ එක්තරා දේශපාලන රැලියකදී ඔබතුමා සඳහන් කරනවා මාලිමාණ්ඩුව ආවොත් කඩසාප්පු පවරා ගන්නවා වහන්න වෙනවා, මාලිමාණ්ඩුව ආවොත් දළදා පෙරහැර නවත්තන්න වෙනවා කියලා. ඉතින් ඒ මූලාශ්‍ර සම්බන්ධයෙන් මහජනතාවට කිහිප වතාවක්ම කල්පනා කරන්න සිද්ධ වෙනවා කියන එක තමයි මේ වෙලාවේ මතක් කරන්න තියෙන්නේ. මං හිතන්නේ නැවත වතාවක් මිනිස්සුන්ට කල්පනා කරලා මේ මාධ්‍ය දියුණුයි ඒවා නැවත චෙක් කරලා පරීක්ෂා කරලා බලන්න පුළුවන් කවුද එහෙම කිව්වේ කියන එක. කොහොම වුණත් ඔබතුමා යම් තර්කයක් ගෙනාව මේ දුප්පත්කම සම්බන්ධයෙන්. ඔව්. අවස්ථාව දෙනවා විපක්ෂ නායකතුමාට. Honorable Sajid Premadasa. ගරු උගත් නීතිඥතුමිය මන්ත්‍රීතුමිය මම කිසි දවසක කළුතර දිස්ත්‍රික්කයේවත් බණ්ඩාරගමට ඇවිල්ලවත් ඔය ඔබතුමිය කියපු කතාව මම එහෙම කියලා නැහැ. ඒක වැරදි. නෑ මං ඉතින් එහුයි මං ගන්නනේ. මම එහෙම දැක් කරලා නැහැ. මං අවංකව ඔබතුමියට කියන්නේ. ඉතින් මට උවමනාවක් නැහැ ඔබතුමිය සමච්චල් කරන්න. ඔබතුමිය කියපු කතා මුළු සෝෂල් මීඩියා එකම දකිනවා. ඉතින් මම ඒව ගැන කතා කරන්න යන්නේ නැහැ. මම එහෙම දෙයක් කිව්වේ නැහැ. Honorable Nilanthi Kottachi. හොඳයි. විපක්ෂ නායකතුමා මෙහෙමයි මාධ්‍ය පෙරට වඩා ඉතාම දියුණුයි. නැවත මේ මාධ්‍ය පරිශීලනය කරලම මහජනතාවට පුළුවන් එහෙම කතාවක් කිව්වද නැද්ද කියලා පරීක්ෂා කරලා බලන්න. කොහොම වුණත් මං ස්තුතිවන්ත වෙනවා ඔබතුමා කියපු කතාවට මේ සමච්චලයට ලක් කරන්නේ නැහැ කියන එක සම්බන්ධයෙන්. මොකද ඇත්තටම දේශපාලනය තුලදී අප කරපු යම් යම් ප්‍රකාශයන් මේ මාධ්‍ය භාවිතාව ඇතුළේම විකෘති කරලා සංස්කරණය කරලා ඉදිරිපත් කිරීම ඇතුලේ ප්‍රතිරූප හදනවා වගේම ප්‍රතිරූප බිඳවට්ටන මේ කාරණය තුලදීත් මං හිතනවා ජනතාවට අද දවස බොහොම තීරණාත්මක දවසක්. මේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අදාළ වැය ශීර්ෂයේදීත් ජනමාධ්‍යයක් කොහොමද ක්‍රියා කළ යුත්තේ කියන එක සම්බන්ධයෙන් නැවත සිතා බලන්න සහ වර්තමාන ආණ්ඩුව විදිහට මේ ජනමාධ්‍ය කොහොමද සහ නියාමනය විය යුත්තේ කියන එක සම්බන්ධයෙන් සහ ස්වයං නියාමනයක් විය යුත්තේ කියන එක සම්බන්ධයෙන් නැවත වතාවක් මෙනෙහි කරන්න. ඒ වගේම ඔබතුමාගේ කතාවේදී මේ දුප්පත්කම පිළිබඳව යම් යම් කාරණා කිහිපයක් තොරතුරු කිහිපයක් ඉදිරිපත් කරා. මේ වෙලාවේ අපි කියන්න ඕනේ මේ රටේ මහජනතාවට අනිවාර්යෙන්ම දුප්පත්කම කියන එක දඩමීම කරගෙන ඒක ප්‍රශ්නයක් විදිහට හඳුනගන්නේ නැතුව දුප්පත්කමට මුවා වෙලා ඡන්ද අරගෙන හැමදාම ආණ්ඩු බලයේ ඉන්න උත්සාහ කරපු ආණ්ඩු ගෙදරයවල තමයි අපි මේ මහජන වරමානුව බලයට පත් උනේ. එතකොට මේ දුප්පත්කම සැබෑවටම පිළිතුරු දිය යුතු ප්‍රශ්නයක් විදිහට අපි ආණ්ඩුවක් විදිහට හඳුනගෙන තියෙනවා. ඒ නිසා ඒ දුප්පත්කම තුරන් කිරීම සඳහා වන 5 අවුරුදු වැඩපිළිවෙල ඇතුලේ තමයි අපි මේ අපේ දෙවන අයවැය ඇතුලේ අපි මේ විවාදයට සහභාගී වෙන්නේ සහ ජනතාව එක්ක මේ ගනුදෙනුව කරන්නේ. ඒක බොහොම වගකීමෙන් මේ මොහොතේ කියන්න කැමති. ඒ දුප්පත්කම අවම මට්ටමකට ගෙනීම සහ තුරන් කිරීම සඳහා වන කෙටිකාලීන මධ්‍යකාලීන දිගුකාලීන වැඩපිළිවෙල අපි මේ ඉටු කරමින් ඉන්නේ. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි දන්නවා අපේ රටේ මාධ්‍ය භාවිතාව ගත්තොතින් යහපත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් රටක් ඇතුලේ කරගෙන යන්න නම් අනිවාර්යෙන්ම හොඳ ස්වාධීන අපක්ෂපාතී සමබර මාධ්‍ය භාවිතාවක් රටක් ඇතුලේ තියෙන්න ඕනේ. එතකොට අපි බලාපොරොත්තු වෙන්නේ ගුණාත්මක බවින් අනූන මහජන අවශ්‍යතා තෘප්ත කරන මහජන සේවා මාධ්‍ය භාවිතාවක් රට තුල ප්‍රතිනිර්මාණය කිරීම අපි ආණ්ඩුවක් විදිහට බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ වෙනස සිදු කිරීම. ඇයි අපිට මහජන සේවා මාධ්‍ය භාවිතාවක් අවශ්‍ය? මොකද ඒක තමයි හැමතිස්සෙම රටේ බහුතර ජනතාවගේ හඬට කන් දෙන්නේ. ඒක හැමතිස්සෙම මහජන අවශ්‍යතාවය මොකක්ද ඒ වෙනුවෙන් පාලකයන්ගේ අවධානය දිනා ගැනීම සඳහා වේදිකාවක් විදිහට මාවතක් විදිහට කටයුතු කරනවා. ඒ වගේම ලෝකයේ වෙනස් වෙද්දී ඒ ගෝලීය වෙනස්කම් ප්‍රවණතාවලට සංවේදී වෙමින් යහපත් ජීවන රටාවන්
රට ඇතුලේ ජනතාවගේ නිර්මාණය කිරීම සඳහා මඟ පෙන්වන්නෙක් විදිහට කටයුතු කරන්න ජනමාධ්‍යයට විශාල කාර්යභාරයක් පැවරිලා තියෙනවා. ඒ වගේම අපි හැමතිස්සෙම බලාපොරොත්තු වෙන්නේ මේ ව්‍යාජ තොරතුරු පසෙකලා ඒවා යටපත් කරලා පිළිගත හැකි සාධාරණ නිවැරදි මූලාශ්‍ර මත ජනතාවට වඩාත්ම නිවැරදි තොරතුරු සම්ප්‍රේෂණය කිරීම. ඒක අපිට කරන්න පුළුවන් වෙන්නේ හුදෙක් ලාභය මුල් කරගත්තේ නැති මේ මහජන සේවා මාධ්‍ය භාවිතාවක් තුලින් පමණයි.